හරි සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා සියලුම දෙනාම. ඉතින් අද මම වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ ඔයා දවස් දෙක තුනක් ලැප් එක එක දිගට වැඩ කරගෙන යද්දී ඔයාලට තේරෙනවා ඇති ඔයාගේ ලැප් එක කලින් තිබ්බට වඩා performance එක අඩුයි. ඒ කියන්නේ නිකන් slow ගතියක් දැනෙනවා ඇති. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා තමයි මම කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාට ඔයාගේ ලැප් එකේ මෙන්න මේ දේවල් ටික චෙක් කරාට පස්සේ මේ දේවල් ටික ඔයාගේ ලැප් එකේ තියෙනවා නම් ලැප් එක ස්ලෝ වෙන්න හේතුව මේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාට පළවෙනියෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන ටාස්ක් බාර් එකේ රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් එකට යන්න. ඉතින් මේ ටාස්ක් මැනේජර් එකට යන්න පුළුවන් ඔයාලට ෂෝට් කට් එකකුත් තියෙනවා. Control Shift ESC කියන බටන් තුන එකපාර ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මෙතනට එනවා. ඉතින් මේ ටාස්ක් මැනේජර් එකට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන සෙකන්ඩ් ඔප්ෂන් එකට යන්න ඕනේ performance කියන එකට. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඔයාගේ CPU එක, ඒ වගේම memory එක, disk එක, Wi-Fi, ඒ වගේම NPU කියලා එකක් පේනවා. ඉතින් මේක නම් අලුත්ම laptop වල තමයි තියෙන්නේ. ඉතින් අලුතෙන්ම එන ලැප් එකක් නම් ඔයා පාවිච්චි කරන්න මෙන්න මේකත් දකින්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ neural processing unit කියලා තමයි මේකට කියන්නේ. ඉතින් AI features එක වැඩ කරද්දී තමයි මේ AI boost එකක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒක ගැන මම වීඩියෝ එකක් පස්සේ ගේන්නම්. ඉතින් ඊට පස්සේ තියෙනවා GPU එක කොහොමද වැඩ කරන්නේ. ඉතින් අද PC එක ඔයාගේ slow වෙන්න හේතුව වෙන්න පුළුවන් මෙන්න මේ CPU එකේ මෙන්න මේ පහලින් පේනවා up time එක. ඉතින් මේ up time එක සාමාන්‍යයෙන් 3ක් 4ක් වගේ ට වඩා වැඩි වුණොත් සමහර විට ඔයාගේ ලැප් එක ස්ලෝ වෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ normally startup app මේ වගේම ගොඩක් cache memory වල තියෙන මතක තියාගෙන ඉන්න දේවල් එකතු වෙලා තමයි මේ slow වීම සිදු වෙන්න පුළුවන්. ඉතින් මේක check කරලා බලලා ඔයාලට මේක clean කරගත්තට පස්සේ සාමාන්‍ය ලැප් එක කලින්ට වඩා හොඳ performance එකක් ඔයාලට අත්විඳින්න පුළුවන් වෙනවා. ඉතින් මේක කරන්න තියෙන්නේ ඔයාලට මේක full shutdown එකක් ගන්න පුළුවන් නැත්නම් restart එකක් ගන්න පුළුවන්. ඉතින් full shutdown එකක් ගන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් shutdown option එකට ගිහිල්ලා මේක click කරනවා shift එකත් press කරගෙනම මේක click කරාට පස්සේ ඔයාලට full shutdown එකක් ගන්න පුළුවන්. ඉතින් full shutdown එකක් දීලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන check කරලා බලන්න up time එක 0 වෙලා තියෙනවද කියලා. ඉතින් ඒක තමයි පළවෙනි ක්‍රමය. ඉතින් මම දෙවෙනි ක්‍රමය පෙන්නන්නම්. ඉතින් ඔයාලට ලැප් එක ස්ලෝ වෙන්න හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේ ඔයාගේ ලැප් එකේ තියෙන temporary file. ඉතින් temporary file clean කරාට පස්සේ ඔයාලට ලැප් එකේ performance එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙනවා ඔයාලට Windows key එකත් එක්ක R press කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන එන මෙතන type කරන්න temp කියලා. ඊට පස්සේ ඔයාගේ ලැප් එකේ තියෙන temporary file ටික දැනගන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක කරන්න තියෙන්නේ control A press කරලා ඔයාලට මෙන්න මේ ටික ඔක්කොම delete කරලා දාන්න පුළුවන්. මේ ටික delete කරලා දැම්මට පස්සේ temporary file ටික delete කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් ක්‍රමය Windows එකත් එක්ක ආයෙත් R press කරන්න. ඊට පස්සේ මේ temp කියන එක ඉස්සරහින් මේ පස්සෙම මෙන්න මේ ප්‍රතිශත ලකුණු දෙක දාන්න. ඊට පස්සේ ඕකේ කරන්න. ඊට පස්සෙත් මෙන්න මේ වගේ temporary file ටිකක් එනවා. මේක control A press කරලා මේක delete කරලා දාන්න පුළුවන් ඔයාලට. ඉතින් සමහර file delete වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ටික එහෙම තියන්න. මම ළඟදිත් delete කරපු හින්දා තමයි මේ ටික ඉතුරු වෙන්න අනිත් ටික delete වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි දෙවෙනි ක්‍රමය. ඊට පස්සේ ඔයාලට තුන්වෙනි ක්‍රමයේ විදිහට ඔයාගේ ලැප් එක ස්ලෝ වෙන්න හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ මෙන්න මේ C drive එක පිරලා තියෙන පුළුවන්. ඉතින් අපි ඒකට ඔයාලට පුළුවන් disk cleanup එකක් ගහන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන search කරන්න disk කියලා. disk cleanup කියලා search කරනකොට මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය partition එක select කරලා මෙතනින් okay කරන්න. ඉතින් okay කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ටික් ටික දාගෙන යන්න මේ ෆයිල් ටිකට. ඊට පස්සේ
ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන කොච්චර ඩිස් ස්පේස් එකක් මේ ෆයිල් ටිකේ තියෙනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ටික ඩිලීට් කරගෙන මෙන්න මේ ස්පේස් එක නැවත C drive එකට ලබා ගන්න. ඉතින් මෙහෙම කරාමත් මේ ලැප් එක ස්පීඩ් අප් වෙනවා. ඉතින් මේ ටික තමයි ලැප් එකකින් ස්පීඩ් අප් කරන්න තියෙන්නේ. ඒ වගේම හાર્ඩ්වෙයාර් පැත්තෙන් ගත්තට පස්සේ ඔයා යූස් කරන්නේ පරණ යූස් කරන හાર્ඩ් ඩිස්ක් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයගේ ලැප් එක සාමාන්‍යයෙන් ස්ලෝ වෙනවා. ඒ වගේම තමයි අනිත් ක්‍රමය ඔයාගේ RAM එක අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට RAM එකක් චෙක් කරගන්න පුළුවන්. ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා මෙන්න මෙතන මෙමරි කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ඔයාගේ RAM එකේ ස්පේස් එක. ඉතින් RAM එක අඩු වීමත් ඔයාගේ ලැප් එකට හේතු වෙන්න පුළුවන් ස්ලෝ වෙන්න. ඉතින් මේ ටික තමයි ඔයාගේ ලැප් එකේ චෙක් කරගන්න ඕනේ. ඔයාගේ ලැප් එක ගොඩක් ස්ලෝ වෙලා තියෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ කීවෝ වගේ මෙන්න මේ ස්ටෙප් ටික ඔයාත් ෆලෝ කරලා ඔයාගේ ලැප් එක ස්පීඩ් අප් කරගන්න. ඉතින් මට මේ ටික තමයි කියලා දෙන්න ඕනේ. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක හරපුවාට. ඉතින් තවත් වීඩියෝ එකකින් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම් මේ වගේම. එතකන් සුබ දවසක්.